මේ ඉන්නේ බිනුර මල්ලි. බිනුර මල්ලි කොහොමද ඉන්නේ? හොඳයි. බිනුර මල්ලි මේ ඉන්නේ දෙවෙනි ජොබ් එකේ ඔෆර් ලෙටර් එක සයින් කරලා ඉන්නේ. ඔෆර් ලෙටර් එක සයින් කරලා කියන්නේ මෙයාව කන්ෆර්ම් කරලා තියෙන කොන්ට්‍රැක්ට් ලෙටර් එක සයින් කරලා මේ තියෙන්නේ. එතකොට මෙයා අපේ ආයතනයට එන්නේ දැනට මාස එකකට එකමාරකට වගේ කාලයක් අතුරතුර වෙනවා. එතකොට මෙයා එන දවසේම රෑ අපි ජොබ් එකක් දෙනවා. ඒ වීඩියෝ එකක් තියෙනවා TikTok එකේ. ඉතින් මෙයා හොඳට වැඩ කරගෙන ගියා. ඇත්තටම මෙයාට පොඩි ගැටලුවක් වුණා. එතන ඉන්නව අර මේ ඉස්සරහට එන කට්ටියත් එක්කලා මම කියන්නේ. අර ඔළුව කන මිනිස්සුන්ට වැඩක් කරන්න දෙන්නේ නැති. ඉතින් බිනුර මල්ටත් ඒ වගේ කෙනෙක් සෙට් වුණා. ඉන්දියාවේ මැනේජර් කෙනෙක්. අයිතිකාරයව මම අඳුරනවා. ඉතින් මගේ ගොඩක් හිතවත්කමක් එක්කලා තමයි මෙයා ජොබ් එකට දාන්නේ. හැබැයි අර ඉන්දියාවේ මැනේජර් කෙනෙක් ඉන්නවා. මිනිස්සයා හරීම කරදර කරනවා මෙයාට. මෙයාට එක පිට එක වැඩ දෙනවා. ඊට අමතරව මෙයාට අර කරන්න මේක කරන්න කියන අන්නේසෙසරි ප්‍රෙෂර් එකක් දෙනවා. ඒකත් එක්ක මෙයාත් ගොඩක් ෆ්‍රස්ට්‍රේට්ලා හිටියේ. හැබැයි මම යාට කිව්වා පොඩ්ඩක් අල්ලගෙන බලමු අපි. ඊට පස්සේ මෙයාගෙත් එක්ක කතාවෙන් අපි දෙන්නම එහෙම හිටියා. එක රැයකදී පොඩි ප්‍රශ්නයක් වෙනවා, ආගියුමන්ට් එකක් වෙනවා. ආගියුමන්ට් එක දුරදි කියනවා. ඊට පස්සේ ඒක ටිකක් ගැටලු සහගත තැනකට ආවා. ඊට පස්සේ මම රෑ 12ට එකට වගේ අයිතිකාරයට කතා කරලා එයාව එතෙන් යවලා මෙයාව එකමඩේෂන් එකට යවලා මෙයාගේ වර්ක් ලොකේෂන් එක අපි මාරු කරනවා. ඒ වර්ක් ලොකේෂන් එක මාරු කරාට එතන ගොඩක් ඉන්නේ ඉන්දියාවේ කට්ටිය. ඉතින් මෙයාට අන්නේසර විදියට එතනත් වැඩ කරන්න දෙන්නේ නැහැ. ඉතින් එතනදී මෙයා මට කතා කරලා අයියේ මට මීට වඩා නම් අල්ලගෙන ඉන්න බෑ. ඒ කියන්නේ ඒ වගේ තැනකට එනකොට අපි අනිවාර්යෙන් මේක බලනවා මම. මොකද ඒකේ රීසන් එක සාධාරණයි. සමහර කට්ටිය දැන් මේක දකින කට්ටිය කියයි මට දෙවෙනි ජොබ් එක දුන්නේ නැහැ. මට දෙවෙනි ජොබ් එක දෙන්න මට බැන්නනේ. ඔව්. එහෙම බැනපු කට්ටියක් ඉන්නවා. රණ්ඩු කරන කට්ටියක් ඉන්නවා. හැබැයි මෙයාට මම දෙවෙනි ජොබ් ඔපචුනිටි එක දුන්නේ මෙයාට ඒක ජෙනුයින් රීසන් එකක් තිබිච්ච නිසා. නේද? අල්ලගෙන ඉඳලා බැරිම තැනක අයිමාව ගනින් කියලා. ඒතර මම ටැක්සියක් කියලා ගත්තා. දැන් ඔයා ටැක්සියක් අරන් ආවේ. ඔයාට මම ගිහ ලොකේෂන් එකට ටැක්සියක් අරන් එන්න කියලා මගේ ගෙදරට එන්න කිව්වා. දවස් 3ක් 4ක් මගේ ගෙදර හිටියා. ඉඳලා පොඩ්ඩක් ඔළුව රිලැක්ස් වෙන්න ඇරලා අලුත් තැනකට දාලා දුන්නා. අලුත් තැන දවස් 5 ට්‍රයල් එක ඉවරයි. හැබැයි ඒක පෙරළුණු පිට හොඳයි නේද? අවුල නැහැ. දවස් 7ක් හිටියා සමුදනේ ඕපන් කරන්න. ඔව්. හෙඩ් ඔෆිස් එක. ඉතින් එතකොට දවස් 7ක් මෙයා ඉඳලා තිනවා. දවස් 5ක් ට්‍රයල් එක ඉවරලා තිනවා. අද මෙයා ඔෆර් ලෙටර් එක සයින් කරලා දෙනවා. මෙයාට 1300ක බේසික් සැලරි එකක් හම්බ වෙනවා. මෙයා වේට කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මෙයාම කියනවා එතන හොඳට ටිප්ස් කියන හොඳ තැනක්. නේද? ඔව්. දැන් මේ ට්‍රයල් එක ගිහිල්ලා ඉන්න අපේ වාසිත මල්ලි තියෙන මෙතනම තමයි. වාසිත මල්ලි මේ ලියුම් ලෙටර් එක සයින් කරලා ඉවරයි දැන් මේ වෙනකොට. දැන් මේගොල්ලන්ගේ වැඩ පටන් ගන්නවා. වාර්තාව සාමාන්‍ය දවස් 25ක් විතර වගේ වීස් එක තියෙනවා. ඒකත් ගැටලුවක් නෑ වීස් එක ගහ ගන්න පුළුවන්. හරිද? ඉතින් මොන දෙවෙනි පාර්ට්ත් මගේ සුබ පැතුම්. හරිද? වැඩ ටික හොඳට කරගෙන යන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි?